හරි මම මේකෙදි කරන්නේ මේ VLOOKUP එකයි HLOOKUP එකයි ඉන්ඩෙක්ස් ෆන්ක්ෂන් එක තමයි කියන්නේ. හරිද? අපි කෙලින්ම යන VLOOKUP එක. එතකොට අපි lookup ෆන්ක්ෂන් දෙකක් කියන්නේ VLOOKUP එකයි HLOOKUP එකයි. හරිද? එතකොට අපි lookup ෆන්ක්ෂන් එක කරන්නේ මොකක් හරි data එක තියෙන ලොකු table එකකින් මේ එක data එක දත්තයක් හරි දත්ත කිහිපයක් හරි මේ ලොකු data ප්‍රමාණයක් තියෙන ලොකු වගුවකින් එක දත්තයක් හොයාගන්න තමයි අපි කරන්නේ. හරිද? ඊට පස්සේ අපි දැන් මේ ඇක්ටිවිටි එකේදී කරන්නේ VLOOKUP එක. හරිද? ඊට පස්සේ අපිට දැන් ප්‍රශ්නයක් කරනවා මේ දැන් ඊට පස්සේ මේකට දැන් අපිට ප්‍රශ්නයක් කරනවා අපි මොකද VLOOKUPද HLOOKUPද කියලා තෝරගන්නේ කොහොමද කියලා. හරිද? මෙතනදී අපි VLOOKUPද HLOOKUPද කියලා තෝරගන්නවා ඉස්සරම මම මේක මේ ෆන්ක්ෂන් එක ගහන ගමන් මේවට පැහැදිලි කරන්න සමානයි VLOOKUP කියලා දෙනවා. VLOOKUP එක lookup value එක වුණේ. කියන්නේ lookup value එක කියන්නේ අපිට හොයන්න ඕන value එක කියන්නේ අපිට කියන්නේ මොකක් හරි table එකකට දාලා value එකක් තියෙනවානේ. ඒ කියන්නේ අපිට හොයන්න ඕන value එක තියන්නේ. දැන් හිතන්නකෝ නිකන් දැන් lookup value එක කියන්නේ key එක වගේ නිකන්. අපිට දැන් ඕනේ මෙතනදී orange කියන value එකට අදාළව stock එක තමයි ඕනේ. ඒතර නිකන් orange කියන්නේ key එක මේ value එක තමයි අපි හොයන්නේ. හරිද? දැන් මෙතන lookup value එක කියන්නේ key එක වගේ. ඒ කියන්නේ orange එකට අදාළව තමයි අපි හොයන්නේ. හරිද? තේරෙනවනේ? orange කියන්නේ නිකන් key එක මොකද්ද උකට කියන්නේ? නිකන් අර key එකයි value එක. key එක value එක කියලා කමුකෝ. එතකොට මේ lookup value එක කියන්නේ key එක. ඒ කියන්නේ අපිට දැන් හොයන්න දත්තේ තියෙනනේ. අපිට දැන් හොයන්න දත්තේ මොකද්ද? orange එකේ stock එක තමයි අපිට හොයන්න ඕනේ. හරිද? එතකොට මේ orange එකේ stock එකට අදාළ key එක තමයි orange කියන්නේ. එතකොට ඒකට තමයි අපි lookup value එක කියන්නේ. හරිද? orange කියන්නේ select කරලා ඊට පස්සේ අපි මෙතනදී තෝරගන්නේ VLOOKUPද HLOOKUPද කියලා අපි select කරන්නේ මෙන්න මේ lookup value එක තියෙනනේ. ඒ කියන්නේ key එක තියෙනනේ. එන්නේ key තියෙන list එකක් තියෙනනේ. අන්නේ key තියෙන list එක තියෙන්නේ පල්ලෙහාට න. ඒ කියන්නේ vertical විදිහට නම් තියෙන අපි තෝරගන්නේ VLOOKUP එක. හරිද? හැබැයි අපි මේ key එක, ඒ කියන්නේ මෙන්න මේ lookup value එක නැත්තම් key එක එකේ තියෙන list එක තියෙනනේ. දැන් මේ orange කියන list එක තියෙන මේ පල්ලෙහාට. ඒ කියන්නේ vertical විදිහට තමයි තියෙන්නේ. ඒකට අපි භාවිත කරන්නේ VLOOKUP. හැබැයි එතකොට මෙන්න මේ අපි හොයන key එක නැත්තම් lookup value එක තියෙන්නේ හරහට නෑ. ඒ list එක තියෙන්නේ හරහට නම් අපි තෝරගන්නේ කියන්නේ horizontal විදිහට නම් තියෙන අපි තෝරගන්නේ HLOOKUP. හරිද? ඊට පස්සේ මේක දැන් අපි lookup value එක තියෙන පල්ලෙහාටනේ. ඒ කියන්නේ vertical විදිහට තියෙන්නේ. ඒක අපි තෝරගන්නේ VLOOKUP. හරිද? lookup value එක තෝරන ඊට table array එක. ඒ කියන්නේ අපි තත්තු වෙන table array එක. හරිද? ඊට පස්සේ අපි ඒක select කරන්න ඕනේ. මේ lookup value එක තියෙන column එක තියෙනනේ. ඒ lookup එක තියෙන දැන් මේ lookup value එක තියෙනනේ. එනේ lookup value එක තියෙන column එකෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ column එකෙන් පටන් අරගෙන මේ දකුණු අත පැත්තට තමයි මේක select කරන්න ඕනේ. හරිද? lookup value එක තියෙන column එක select කරලා දකුණු අත පැත්තට තියෙන මේ lookup value එක තියෙන column එකෙන් තමයි select කරන එක පටන් ගන්න ඕනේ. ඒකෙන් පටන් අරගෙන දකුණු අත පැත්තට ඕන තරම් අපිට select කරන්න පුළුවන්. හරිද? මම ඊට පස්සේ මේ lookup value එක පටන් ගන්න මෙන්න මේ column එකෙන්නේ. මම මේ column එකෙන් පටන් අරගෙන මෙහාට select කරනවා. හරිද? select කරා. ඊට select කරලා කමාවක් දානවා. හරිද? කමාවක් දාලා column index number එක. ඒ කියන්නේ අපිට දැන් ඕන value එක දැන් key එක මොකද්ද? orange. ඒ key එකෙන් අපි හොයන value එක මොකද්ද? orange එකට අදාළ stock එක. ඊට පස්සේ column index number එකෙන් කියන්නේ අපිට දැන් මෙතන දැන් column දැන් මම මෙතන select කරලා තියෙන column 3. හරිද? ඔය column 3 මොන column එකේ තියෙන data එකද ඔයාට ඕනේ කියලා තියෙන්නේ. හරිද? මොන column එකේ තියෙන data එකද ඔයාට ඕනේ කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ මම දැන් ඕන stock එකනේ. stock එක කියන්නේ මේ දෙවෙනි column එක. ඒ කියන්නේ මේක වෙල පළවෙනි column එක. ඒ කියන්නේ lookup value එක තියෙන එකට කියන්නේ පළවෙනි column එක. දෙවෙනි column එක තමයි stock එක තියෙන්නේ. අපි මෙතන දානවා 2. 2 දාලා කමාවක් දාලා මෙතනදී එකක් එනවා true එකයි false එකයි. true එක දැම්මොත් approximate match එක. ඒ කියන්නේ අපි නිකන් වටේලා වගේ තමයි match කරන්නේ. false එකේදී වෙන්නේ exact match. ඒ කියන්නේ හරියටම සමාන වෙනවා. දැන් අපිට ගොඩක් වෙලාවට exact match තමයි ඉන්නේ. හැබැයි මේ exam එකට මේ true වෙන්න පුළුවන්. ඒ කියන්නේ approximate match කරන්නත් වෙන්න පුළුවන්. හරිද? හැබැයි ගොඩක් විදිහට වෙන්නේ exact match. ඒකෝර මෙතන false කියලා type කරන්න. නැත්නම් මෙතන click කරත් හරි. click කරා ඊට පස්සේ මේක වරහන දුන්නා. දැක්ක නේද? orange එකට අදාළව stock එක ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පල්ලෙහාට මේක කරන්න තියෙන්නේ. හරිද? මේක පල්ලෙට කරගෙන යන්න තියෙන අපිට ඕන මේක අදින්න පුළුවන්. ඇද්දොත් එහෙම පොඩි ප්‍රශ්නයක් වෙනවා. හරිද? දැන් මම මේක ඇද්ද කියමු කොන්න ඇද්දාම දැන් බලන්න මේක දැක්කනේ දැන් ඔන්න පළවෙනිට අදාළ ටේබල් error එක ගානට සිලෙක්ට් කරලා තියෙනවා. හරිද? හැබැයි දෙවෙනි එකට අදාළ ටේබල් error එකේදී මේ row එක පල්ලෙහාට එනවා. ඊට පස්සේ තුන්වෙනි එකට අදාළ ටේබල් error එක බලද්දී
තව රෝ එකක් පල්ලෙන් හරිද? ඒ කියන්නේ එන්න අර ටේබල් එකේ සිලෙක්ට් කරලා තියෙන පල්ලෙට නනේ. දැන් ටේබල් එක ටේබල් එකේ සිලෙක්ට් කරලා මෙන්න රතු පාට B2 එකේ D12 නේ. ඊට පස්සේ මෙන්න මේ B2 එක D12 එක බලන්න දැන් මෙතන තියෙන B2 D12 හරිද? හැබැයි මෙතන තියෙන්නේ B4 D40 වෙනස් වෙලානේ. ඊට පස්සේ අපිට මේ B2 එක D12 එක අපිට ෆික්ස් කරන්න පුළුවන් ඩොලර් සයින් එක දාලා. මෙතෙන් ඩොලර් සයින් එක දානවා. 2 එකට ඩොලර් සයින් එක දානවා. ඊට පස්සේ D එකටත් ඩොලර් සයින් එක දානවා. 12 එකට ඩොලර් සයින් එක දාලා එන්ටර් දෙනවා. එන්ටර් දීලා මම මේක අදිනවා. හරිද? ඊට පස්සේ මේ බලන්න මේ ඈ දැක්කනේ ටේබල් ඇරේ එක වෙනස් වෙලා නැහැ. දැන් මම 39 බලන්න. දැන් ටේබල් ඇරේ එක වෙනස් වෙලා නැහැ. අපිට ඒ මේ ඩොලර් සයින් දාලා මෙන්න මේ B2 D2 ඔටෝ වෙනස් වෙන එක අපිට ස්ටොප් කරන්න පුළුවන්. හරිද? මෙතනදී කියන්නේ මේ if error එකක් ගැන තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මේක වෙන්නේ නැත්නම් ඒ කියන්නේ if clause එක වෙන්නේ නැත්නම් error එකක් print වෙනවා. ඒ නිසා මෙතන උන්නට මම if error කියන එක type කරලා value එක මම value එක type කරා. value එක type කරලා value එක එන්නේ නැත්නම් මෙන්න මේ මැද තියෙන value එක එන්නේ නැත්නම් message එක type කරන මේ not found කියලා දාලා මේ close කරලා enter දෙනවා. ඊට පස්සේ මම මේක ඇද්දට පස්සේ පල්ලෙහාට ඇද්දට පස්සේ මෙතන not found කියලා එනවා. දැක නේද? not found කියලා එන්නේ not found කියන්නේ if එකකින් තමයි එන්නේ. ඊට පස්සේ අපි දැන් යමු lookup එකේදී වෙන්නේ දැන් lookup එකේදී මේ උඹන් මෙතන දැන් lookup තමයි පාවිච්චි කරනවා. lookup lookup ඉතින් lookup value එක මොකද්ද? lookup value කියන්නේ month එක. හරිද? මට month එක select කරන්න පොඩි බැරි ප්‍රශ්නයක් තියෙනවා. හරි month එක මම select කරා. හරිද? month එක තමයි select කරේ. ඒකද lookup value එක month එකනේ. එතන මේ උඩ තියෙන table එකේ month තියෙන කොහටද? horizontal විදිහට තමයි තියෙන්නේ. ඒක horizontal විදිහට තියෙනවා කියන්නේ අපි දාන්නෝනේ lookup. හරිද? lookup එක අන්න එහෙම තමයි අපි lookup දාන්න අපි තෝරගන්න එහෙම. ඊට පස්සේ අපි lookup value එක select කරලා table array එක select කරනවා. table array එක select කරනකොට මම කිව්වා lookup value එකේ ඉඳලා දැන් VLOOKUP එක කියන්නේ lookup value එකේ තියෙන column එකේ ඉඳලා දකුණු අත පැත්තට. එතකොට lookup එකේදී lookup value එකේ තියෙන row එකේ ඉඳලා පල්ලෙහාට තියෙන rows ටිකම select කරන්න ඕනේ. මෙන්න මේක select කරලා දාලා මේකේදී row index number එක මෙතන දැන් rows දෙක තියෙන පළවෙනි row එක දෙවෙනි row එක. ඒතර අපිට දැන් result එක එනෝනේ දෙවෙනි ප්‍රතිශතය එනෝනේ ප්‍රතිශතය තියෙන දෙවෙනි row එකේ. දෙක දුන්නා මේකේදී කර exact match එක approximate match එක එනවා. ඒක මම false එක type කරලා මේ එන්ටර් දුන්නාට පස්සේ 0.2 මම data type එක percentage විදිහට මෙතන මාරු කරගන්න. series එනවා. ඒක series ආව. ඊට පස්සේ මෙතනදී ඒ කියන්නේ මෙතනදී කියන්නේ දෙකක් කියන්නේ දෙපැත්තටම ආවොත් ඒ කියන්නේ මෙතනදී lookup එකක් භාවිතා මෙතනදී මම කියන්නේ මෙතනදී අපි තෝරන්න accounting subject එකට දාලා ජීවනි accounting subject එකේ يعني ජීවනි accounting subject එක ගත්ත marks ගන්න මෙතනදී අපිට output එක විදිහට එන්න ඕනේ හරිද ජීවනි accounting subject එකට ගත්ත මේ ජීවනි accounting subject එක ගත්ත මොකද්ද මේ value එක හරිද ඊට පස්සේ අපි ඒක හොයද්දී අපි මේක data validation දාලා මේ මේක data validation දාලා මේ drop down එකද අදමුකෝ list විදිහට ගියා source එක දෙනවා මෙතන නම් ටිකනේ නම් ටික select කරනවා මේක මේ VLOOKUP එකේ කොටසක් නෙමෙයි මම මෙතන මේ drop down list එකක් ගන්න යන්නේ source එක select කරගෙන තියෙනවා හරිද දැන් මට මෙතන select කරන්න පුළුවන් නේ මොකද්ද කියලා හරිද මට දැන් ඕනේ IOM business studies වලට ගත්ත ලකුණු ප්‍රමාණය තමයි print කරගන්න ඕනේ හරිද මම මේක මෙතෙන්දි මම පළවෙනි එකෙන් print කරන VLOOKUP භාවිතා කරලා දෙවෙනියට print කරන HLOOKUP භාවිතා කරලා තුන්වෙනියට print කරන index එක භාවිතා කරලා හරිද ඒක තුනම cover වෙනවනේ මම ඉස්සරම VLOOKUP හරිද VLOOKUP එකේදී බලන්නේ data මේ දැන් VLOOKUP එකේදී අපි භාවිතා කරන්නේ lookup value එක දැන් lookup value එක පල්ලෙට තියෙනවනේ
lookup value එක පල්ලෙහාට තියෙන නම් ටික තමයි පල්ලෙහාට තියෙන්නේ. කියන්නේ lookup value කියන්නේ මෙතන අයෝමි. හරිද? අයෝමි select table array එක. table array select කරන්න lookup value එකේ තියෙන column එකේ ඉඳලා දකුණු අත පැත්තට. මම ඔන්න select lookup value එකේ තියෙන column එකේ ඉඳලා දකුණු අත පැත්තට මම ඔන්න select කරා. select කරලා තමවත් දුන්නා. ඊට පස්සේ column index number. column index number වෙන්නේ මෙන්න මේ subject එකනේ. මේ subject එකට දාලා column index number තමයි එන්නේ. මම ඊට දැම්මට මේක දැන් කෙලින්ම දැන් දෙන්න බෑනේ. මම ඒකට match function එක දානවා. match function එකෙන් අපිට ගෙවුවට පස්සේ මොකක්ද දාන්න දෙන්නේ? match function එකකින් ඉන්නේ මොකක් හරි value එක තියෙන්නේ කීවෙනි column එකේද? කීවෙනි row එකේද තියෙන්නේ කියලා තමයි අපිට හොයන්න දෙන්නේ. ඒ කියන්නේ match function එකෙන් අපිට තියෙන්නේ මොකක් හරි value එකක් දුන්නා මෙන්න value එක තියෙන්නේ අපි select කරන array එකේ කීවෙනි column එකේද? නැත්නම් අපි select කරන column එකේ කීවෙනි row එකේද? දැන් match function එකෙන් එන්නේ match function අපි මොකක් කරේ lookup value එකක් දෙනවා. මම දැන් lookup value එක දෙනවා. business studies කියන lookup value එක දෙනවා. හරිද? lookup array එක දැන් business studies කියන subject එකනේ. ඊට පස්සේ මම මෙතන මේ subject කියන එක select කරනවා. හරිද? subject කියන එක select කරනවා. ඊට පස්සේ මම select කරලා match type එකට දෙනවා exact match කියන 0 දීලා මේ match function මොකක්ද නැද්ද? match function එකේදී වෙන්නේ මෙන්න මෙතන තියෙන lookup value එක අපි select කර මෙන්න මේ table array එකේ කීවෙනි දැන් මම මෙතනදී select කරේ row එකක් නේ. එන්නේ row එකේ මේ කීවෙනි column එකේද? දැන් මේ lookup value එක තියෙන්නේ මම මේ select කරන row එකේ කීවෙනි column එකේ තියෙනවද කියලා තමයි බලන්න. දැන් business studies එක තියෙන්නේ පළවෙනි column එකේ නෙමෙයි දෙවෙනි column එකේ තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔක තමයි match function එක. match function එක මොකද දෙන්නේ? අපි select කරන lookup value එක අපි select කරන table කියන්නේ අපි දෙන lookup value එක select කරන table array එකේ කොහෙද තියෙන්නේ? දැන් මම select කරේ මේ කොළ පාටේ තියෙන කොටසනේ. මේ කොළ පාටේ තියෙන කොටසේ කීවෙනි column එකේ තියෙනද කියලා තමයි match function එකෙන් දෙන්නේ. හරිද? දැන් මම විතර කමාවක් දීලා මම match function එක close කරලා කමාවක් දීලා VLOOKUP එකේ false කියන exact match දෙනවා. හරිද? සමහරවිට enter දෙනවා. හරිද? බලන්න අයෝමි ගත්ත business studies වල ලකුණු. අයෝමි ගත්ත business studies වල ලකුණු 52. හැබැයි අපිට ඇවිල්ලා තියෙන්නේ 75. ඇයි දන්නවද? එහෙම උනේ. මෙතන match function එක අපේ table array එක පටන් ගත්තේ මේ බලන්න table එක අරන් පටන් ගත්ත accounting වලින් ඉඳලා. හරිද? ඒතර accounting එක select කරොත් එන්නේ accounting column එකේ number එක වෙන්නේ 1. මේක 2, මේක 3, මේක 4. හැබැයි lookup value එකේදී column index number එක ගන්න ඕනේ මෙන්න මේ lookup value එක තියෙන column එකේ ඉඳලානේ. හැබැයි මෙතන මේ match function එක පටන් ගන්න තියෙන්නේ මෙතන subject එකේ ඉඳලා. හරිද? එතකොට දැන් හිතන්නකෝ අපි VLOOKUP වලදී business studies column එක select කරන්න ඕන නම් අපි දෙන්න ඕනේ column index number එක දෙන්න ඕනේ 1 2 3. හැබැයි මේ match function එක මේ විදිහට ගහුවොත් එන්නේ 2 එන්නේ. 3 නෙමෙයි එන්නේ 2. තේරුණානේ? ඊට පස්සේ අපිට මේක 3 ගන්න ඕන නම් මෙන්න මේක තව පොඩ්ඩක් මෙන්න මේ මෙහාට අදිනවා. දැන් name එකත් එක්කම select කරලා enter දෙනවා. දැක්කනේ? අයෝමි business studies ගත්ත ලකුණු ගන්න 52යි. දැන් මම මේක වෙනස් කරා. නිමේෂ මේ ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු ගන්නවා. නිමේෂ ඉංග්‍රීසි ලකුණු ගත්ත ගන්න 90යි. එක්කනේ හරියට මාව. දැන් මම ගන්න මේක lookup එකේ. lookup එකේදී lookup value එක වෙන්නේ පල්ලෙහා දැන් lookup value lookup value තියෙන්න ඕනේ column එක මේ තියෙන්න ඕනේ row එක තමයි තියෙන්නේ. දැන් මේකේ lookup value තියෙන row එක තියෙන්නේ subject එකනේ. තමයි subject කෙනෙක් select කරනවා. select කරලා table array එක දෙනවා. දැන් table array එක මම මොකක්ද දෙන්න ඕනේ කිව්වේ? lookup value එක තියෙන row එකේ ඉඳලා ඊට පහළට තියෙන rows ඔක්කොම ටික select කරා තමයි දුන්න row index number එක. row index number එක අපිට දැන් row index number එක වෙනවා මෙන්න නම තියෙන එක නෙන්නේ. මම මේකට දැන් කලින් වගේම match function එක ගහනවා. match function එකේ lookup value එකේ මෙන්න නමනේ. නම select කරා lookup array එක. දැන් මේ කලින් වගේම තමයි. දැන් කලින් වගේම lookup array එක මම මෙන්න මෙතනින් පටන් අරන් දුන්නොත් මේ lookup මෙතන මේ match function එකේ දෙන output එක වෙන්නේ කෙවින්ට දෙන්නේ 1. හැබැයි කෙවින්ට දෙන්න ඕනේ 2. මොකද මෙන්න මේකත් එක්කනේ වැලියු වෙන්නේ. ඊට මම මේක උඩට උස්සනවා. මම මේක මේ උඩේ දාම select කරනවා. මෙන්න මේ උඩ name එකේ දාම select කරනවා. select කරලා කමාවක් දීලා exact match බිඳුව දෙනවා. මේක වහනවා. අය කමාවක් දෙනවා false. මේ exact match නේ select කරලා වරහන වහලා ඊට දෙනවා. දෙකනේ 90 දෙකෙන් වෙනවා කියන්නේ result එක හරි. business studies ජෝස් දෙකනේ කොහොමද? දැන් මම මේකෙන් කියන ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා කොහොමද ගන්න කියලා සමාන ඉන්ඩෙක්ස් එක මෙන්න මේ දැන් මෙතන ඉන්ඩෙක්ස් දෙකක් කියලා තියෙනවා. හරිද? මේ ඉන්ඩෙක්ස් දෙක දෙවෙනි එක ගණන් ගන්න එපා පළවෙනි එක ගණන් ගන්න. හරිද? පළවෙනි එක මොකක්ද කියන්නේ? array එක. ඒ කියන්නේ array එක කියන්නේ මෙන්න මේ දත්ත තියෙන array එක තමයි දෙන්න ඕනේ. හරිද? දත්ත තියෙන array එක උන් අපි select කරා. හරිද?
ඊට පස්සේ දෙන රෝ නම්බර් එක. දැන් රෝ නම්බර් එක හොයාගෙන අපි මැච් ෆන්ක්ෂන් එක භාවිතා කරනවා. මැච් ෆන්ක්ෂන් එක දාලා දැන් මේ රෝ නම්බර් එකනේ රෝ නම්බර් එක කියන්නේ මෙන්න මේ රෝ නම්බර් එක. රෝ නම්බර්ස් තියෙන මෙහාටනේ. රෝ නම්බර්ස් තියෙන මොනවද? 9. ඒක lookup value එක වෙන්නේ 9. 9 දෙන lookup array එක. lookup array එක මෙන්න දැන් මේක select කරන්න ඕනේ මෙතන ඉඳලා. මොකද table array එක select කරලා තියෙන්නේ මෙන්න මේ table array එක select කරලා මේ data ටික විතරයි select කරලා තියෙන්නේ. index එකේ වෙනස ඒකයි. table array එක select කරලා මේ data ටික විතරයි select කරලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ මෙන්න මෙතනින්ම තමයි පටන් ගන්න. නම් ටික විතරයි select කරන්නේ. ඊට පස්සේ දීලා exact match 0 දීලා පරහන වහලා කමාවක් දීලා ඒක column number එකට මම match function එකම ගහනවා. දැන් column එකේ මොනවද? column numbers. ඒක මෙන්න මේ column numbers. column numbers වල මොනවද තියෙන්නේ? subject එක. ඊට පස්සේ මම lookup value එක දීලා subject එක select කරා. lookup array එක විදිහට මම මෙන්න මේ ටික subject එක select කරා. හරිද? select කරා කමාව දුන්න exact match 0 දුන්නා වැහුවා එච්චරයි. enter දුන්නාට පස්සේ 37 දැක්කම ඔන්න මම දැන් index function එකෙත් ගහුවා. ඔක්කොම ටික නා මේ index function එකෙත් ගහුවා VLOOKUP එකකුත් ගත්තා HLOOKUP එකකුත් ගත්තා. හරිනේ. දැන් මොන මම මේකේ HLOOKUP එක ගැන කතා කරා VLOOKUP එක ගැන කතා කරා index එකක් ගැන කතා කරා. එහෙනම් හරි.